සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අදත් ඔයාලට වෙනද වගේම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. හාල් පිටි පාවිච්චි කරලා සුදු ලුණු වලින් හදන්න පුළුවන් රසම රස බයිට් එකක් මේක. ඉතින් අපි බලමු මේ රසම රස බයිට් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ බෝල් එකක් මන් එකට එකතු කරගන්නවා හාල් පිටි වලින් ග්‍රෑම් 100ක්. ඔයාලත් හාල් පිටි අර ගන්නකොට තෙත හාල් පිටි හරි නැත්නම් කඩේ තියෙන හාල් පිටි හරි මොනවා හරි කමක් නැහැ. හාල් පිටි වර්ගයක් ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කහ වලින් තේ හැඳි භාගයක්. ඒකටම මිරිස් කුඩු වලිනුත් තේ හැඳක් එකතු කරගන්නවා. ලුණු වලිනුත් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරලා මම මේක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා මේ විදිහට සුදු ලුණු පොතු අරගත්තු සුදු ලුණු බිකි 3-4ක්. ඔයාලත් මේ විදිහට පොත් ඉවත් කරලා අරගන්න. අපි මේ බයිට් එක එකතු කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි සුදු ලුණු. ඉතින් ඊට පස්සේ මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. නැත්නම් ඔයාලා ගලේ අඹරලා හරි අරගන්න. මෙන්න මේ විදිහට පේස්ට් එකක් වෙන විදිහට මේක බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඊට පස්සේ මම මේ පේස්ට් එකටම එකතු කරගන්නවා වතුර වලින් මිලිලීටර් 100ක්. එකතු කරලා හොඳට මේ ටික කලවම් කරගන්න. මේ විදිහට මම හොඳට විනාඩියක් විතර කලවම් කරලා දැන් මම මේක පෙරා ගන්නවා. වතුර ටික වෙනම අර ගන්නවා පෙරලා. මේ විදිහට පෙනේරියක් හරි ඔයාලා පිරිසුදු රෙදි කෑල්ලක් හරි පාවිච්චි කරලා මේ ටික හොඳට පෙරලා අර ගන්න. දැන් මම මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා මේකේ උඩ තියෙන සුදු ලුණු කෑලි ටික හොඳට තව වතුර ටික යනකම්ම පෙරලා ගන්නවා. මේ විදිහට විනාඩියක් විතර හැන්දෙන් මේ විදිහට හොඳට පෙරා ගන්න. ඊට පස්සේ මම මේ ටික පැත්තකින් අරන් තියා ගන්නවා. දැන් අපි අර මිශ්‍ර කරගත්ත අපේ පිටි මිශ්‍රණය අරගෙන ඒකට මම එකතු කරගන්නවා අපි අර පෙරලා අරගත්ත අපේ සුදු ලුණු වතුර ටික. ඒක අරගෙන තමයි අපි මේ මිශ්‍රණය අනාගන්නේ. මේ විදිහට මම ටිකක් එකතු කරලා හැන්දකින් මේ විදිහට කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරනකොට මට තේරුණා තව වතුර මදි කියලා. මම ඒ වෙලාවේදී තවත් වතුර ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේ ටික මේ විදිහට ආයෙත් කලවම් කරගන්නවා. මට හැන්දෙන් අනන එක අපහසුයි වගේ තේරුණා. ඊට පස්සේ මම මේ ටික අතින් තමයි දැන් කලවම් කරගන්න හදන්නේ. ඔයාලා මේක මුලින්ම හැන්දෙන්ම කලවම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් අතින්ම මේ මිශ්‍රණය අනා ගන්න. මට හැන්දෙන් අපහසුයි වගේ තේරුණ නිසා තමයි මම දැන් අතින් අනන පටන් ගත්තේ මේක. මේ විදිහට හොඳට අනා ගන්න. ඔයාලට වතුර මදි වගේ හිතෙනවා නම් තව වතුර එකතු කරගන්න. මේ විදිහට හොඳට අනාගෙන අපිට අවශ්‍ය ප්‍රමාණය බැටර් එකක් ඔයාලා හදා ගන්න. අපි ඉන්දියාප්ප හදන ප්‍රමාණය බැටර් එකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඔයාලට පේනව නේද? මෙන්න මේ විදිහට මේ ප්‍රමාණය බැටර් එකක් තමයි අපිට ඕන වෙන්නේ. දැන් මම මේ බැටර් එකෙන් මේ විදිහට කොටසක් කඩා ගන්නවා. කොටසක් කඩාගෙන මම ඒක එකතු කරගන්නවා අපි ඉන්දියාප්ප මිරිකන වන්ගෙඩියට. ඔයාලා මේ මිශ්‍රණය එකතු කරන්න කලින් ඉන්දියාප්ප මිරිකන වන්ගෙඩියේ හොඳට තෙල් ගා ගන්න ඇතුල් පැත්තේ. නැත්නම් අපේ මිශ්‍රණය මේකේ ඇලෙන්න පුළුවන්. දැන් අපි ඊට පස්සේ මේ ටික එකතු කරගෙන දැන් අපි තෙල් චාත්තියක් ලිපේ තියා ගන්නවා. මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. එකතු කරගෙන තෙල් ටික රත් වුණාට පස්සේ මම අපේ මිශ්‍රණය මේ විදිහට මිරික ගන්නවා. මේ විදිහට රවුම් අතට ඔයාලා මිරික ගන්න. ගොඩාක් එක උඩ මිරික ගන්න එපා. වට දෙකක් තුනක් කරකවපුවාම හොද්දටම ඇති. ඊට පස්සේ මේ ටික අපි මද ගින්දර දැන් බෙද ගන්නයි ඕනේ වෙන්නේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. අපේ මුරුක්කු එක හොඳට කර වෙන්න පුළුවන් මේ වෙලාවේදී. ඒක නිසා ඔයාලා මද ගින්දරේ මේක බෙද ගන්න. මේ විදිහට ටිකක් වෙලා යනකොට මේක බැදගෙනකොට මේක රන්වන් පාට වෙනවා. ඒ වෙලාවේ මම හැන්දක් පාවිච්චි කරලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. හරවගෙන ඔහොම දෙපැත්ත හොඳට බෙද ගන්න ඔයාලා. ඒකත් විනාඩියක් දෙකක් බැදලා ඉවරුණාට පස්සේ මේක ලිපෙන් මේ වෙලාවේ අයින් කරගන්න. ඔයාලට තේරෙනවනේ අපි ක්‍රිස්පි ගතියට එනකොට මේක අයින් කරගන්නවා. අයින් කරගෙන මම මේක දාගන්නවා වෙන භාජනයකට. මේ විදිහට වෙන භාජනයකට අයින් කරගෙන මේක ටිකක් නිවුණාට පස්සේ මේ විදිහට මම කුඩු කරගන්නවා මේක. මොකද මුරුක්කුනේ අපි හදාගත්තේ. මුරුක්කු ඉතින් මේ විදිහටනේ තියෙන්නේ. කෑලි කෑලි චූටි කෑලි වලටනේ කෑල්ලා තියෙන. ඒක නිසා මම මේක මේ විදිහට පොඩි කරගන්නවා. පොඩි කරගෙන මම මේකට
එකතු කරගන්නවා මිරිස් කුඩු වලින් තේ හැඳි එකක්. ඒ වගේම ලුණු කුඩු වලිනුත් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකටම බෙදපු කරපිංචා වලින් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් රට කජු ටිකක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ නැහැ. දැන් මේක අපි හොඳට කලවම් කරගමු. අපේ මිරිස් ටික ලුණු ටික හොඳට කලවම් වෙනකම්ම මේ විදිහට මම කලවම් කරගන්නවා. ඔන්න දැන් ඉතින් අපේ රසම රස බයිට් එක ලෑස්ති. දැන් මම මේක වෙන ප්ලේට් එකකට අයින් කරලා රස බලන්නයි තියෙන්නේ. ඔයාලා ඉතින් අනිවාර්යෙන් මේක හදලා බලන්න රසයි. ඇත්තටම මේක අපි සුදුලුණු එකතු කරගත්ත නිසා මාරම රසක් තියෙන්නේ. ගොඩක් අය ආසයිනේ සුදුලුණු රසට. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලට ආයෙත් මේ වගේ රසම රස වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මං හම්බෙන්නම්. මගේ channel එක subscribe කරලා යන්න ඔයාලා. ඉතින් ඔයාලට සුබ දවසක්.